අද අපි මේ උදෙන්ම යන්න ලෑස්ති වෙන්නේ මගේ යාළුවෙක්ගේ ගෙදර. මං බබාවත් හොදගෙන එයාවත් ලෑස්ති කරගත්තා යාළුවගේ ගෙදර යන්න. හස්බන්ඩුයි මායි බබයි තුන්දෙනාම බයික් එකේ තමයි එහෙ ගියේ. මේ ඉන්නේ මගේ යාළුවා. එයාගේ නම තමයි සලෝමි. හස්බන්ඩ් මාව එහෙම බස්සලා එයා එහෙම්මම ඔෆිස් යන්න පිටත් වුණා. ජීවිතේ ඉඩක් ලැබෙන හැම මොහොතකම තමන්ගේ සමීපතම යාළුවෝ එක්ක එකට ඉන්න ලැබෙනවා කියන්නේ කොච්චරම සතුටු දෙයක්ද. අපි මුලින්ම කරේ බබාට කවපු එක. එයාට කවලා ඉවර වෙලා තේ හදලා දෙන්න තමයි සලෝමි මේ ලෑස්ති වෙන්නේ. දැන් වෙලාව උදේ 7:10යි. මෙතනට වරින් ගොම ලුණු ගාමිලිස් සීමල එච්චරයි සීමල හරි ඒක දාලා යනවා තියාගෙන ඉන්නේ නේ ඒක ලුණු අපල දාලා නැත්නම් මස් එකට හරියට ලුණු අපල එක්කද කොහෙන්ද දවසක් තියලාද දවසක් තියලාද ඉන්නේ දවසක් නෙමෙයි මේ සතියක් නේ තියාගෙන ඕක අමාරුමද
පිටට යන මාතේ ඕක චුට්ට පැත්තේ තියෙන ඕක ඒක. නේ ඔයා මෙතනට මෙන්න මොකටද කරන ගමන් බලන්න. ඕක අන්තිමට මට ඉන්න. මම මෙතන. ඒක දැන් ඔයා වීඩියෝ කරා. ලුණු ගෙඩියයි. සුදු ලුණු බිත් පහක් විතර දානවා. හරිද? කොහොමද නතර කරන්නේ? ඉතින් නැණේව දැන් ඕනකට කැපුවට මම කොහොම කොටලා දානවා. කොටලා තමයි මස් එකට දාන්නේ. හරිද? ඕක තියපන් දැන් ඕක අන්තිමට කරමු. සලෝමි එයාගේ හස්බන්ඩ්ට බත් එකක් බෙදලා දුන්නා ඔෆිස් අරන් යන්න. ඊට පස්සේ අපි